ඔබම සුබ දවසක් වේවා යාළුවනේ ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අදත් වෙනද වගේම ලස්සන පුංචි වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් ගෙනල්ලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ කරන ගොක්කොල කැටයම් ආශ්‍රිතයෙන් නම් නෙවෙයි. අද කරන්නේ සාමාන්‍යයෙන් අපි ශාන්ති කර්ම වලදී යහන් නිර්මාණයේදී භාවිතා කරන කෙසෙල් පතු ආශ්‍රිතයෙන් සිදු කරන ලබන කැටයම් විශේෂයක් එක්ක. ඉතින් මේක ඇත්තටම සරල කැටයමක් විදිහට තමයි මම නම් කියන්නේ. මොකද මේක හැමෝටම අවබෝධයක් ලබා ගන්න පුළුවන් විදිහට තමයි මම මේ වීඩියෝ එක නිර්මාණය කරන්නේ. එතකොට මේකට ආසාව ඇති වෙන්නත් මේ ගැන උනන්දුවක් ඇති වෙන්නත් තමයි මම මේ වීඩියෝ හැම එකක්ම කරන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි මුලින් ඉඳන් අවසාන වෙනකන් වීඩියෝ එක නැරඹුවම ඔයාලටම තේරෙයි මේ කැටයමට ගන්න ලබන්නා වූ පතු කෙසෙල් බඩෙන් ඉවත් කරගන්න විදිහත් ඒකට කැටයමට සූදානම් කරගන්න විදිහ පැහැදිලිවම අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ගැන උනන්දුවක් තියන අයට අනිවාර්යයෙන්ම මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.